1973 වගේ වෙද්දි තමයි විවිධ සේවා සෝම්පකාර සමිති ලංකාවේ මල්පල ගන්නට ලක් වෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම මම හිතන්නේ සමාජිකත්වය 1973 වෙද්දි ඒ ගම්වල ඉන්න මිනිස්සු එකතු වෙලා හදාගත්තු ඒවාට සමාජිකත්වය 7-10කින් තමයි මම හිතන්නේ සමාජික මුදල පටන් ගන්නෙ. 7-10කින් 1973 වෙද්දි 7-10කින් පටන් ගන්නවා. අද වෙද්දි ඒක 7-10 රුපියල් 10 වෙලා තියෙනවා. අද 100 වෙලා තියෙනවා. ඉතින් මේ කතා කරන මම බිංගිරිය සමිතියේ රුපියල් 100ක සමාජිකත්වයකින් විතරක් ආපු ගමනක් මේ තියෙන. ලක්ෂ 85ක සමාජිකත්වයේ නායකයා වෙන්නේ රුපියල් 100ක අයිතියකින්. මේකේ කිසිම වෙලාවක දේශපාලන හැලහැප්පීම් ඒ කවුරුත් පත් කිරීම මොකුත් නැහැ. ඒ ලක්ෂ 85ක සමාජිකව තමයි මාව මෙතෙන්ට ගේන්නේ. ඒ රුපියල් 100 වටිනාකමක්. ඉතින් සමාජිකයෝ විසින් හදාගත්තු මම හිතන්නේ අපේ මහාචාර්යතුමා කිව්වා 2020-25 වසර සෞම්පකාර වසර විදිහට නම් කරලා තියෙනවා. ඉතින් එච්චර නම් කරලා තියෙද්දී ඒ වගේම තමයි මේ සමාජික ප්‍රජාව විසින් මෙතෙක් හදාගත්තු මේ දේවලුත් එක්ක අපේ රටේ යම් අවස්ථාවක විවසන අවස්ථා තියෙනවා. ඒ කොවිඩ් වසංගත කාලෙම ගත්තොත් අපේ ගොඩක් දුරට රට පාලන කරන ඇත්තෝ කියනවා කොවිඩ් වලට අපි මෙහෙම කරා මේ විදිහට බඩු බෙදුවා. හැබැයි බඩු මල්ල ගෙදරට අරන් ගියේ කියන එක කවුරුත් කියන්නේ නැහැ. අද වෙද්දි. හැබැයි අපේ සමාජික අපේ අවුට්ලට් තියෙනවා මම හිතන්නේ අපේ ප්‍රාදේශීය සමාගම් කඩ. එතකොට කෝප් සිටි කියලා 4000කට ආසන්න අපේ වෙළඳ ව්‍යාපාර ස්ථාන තියෙනවා. ඒ කියන්නේ අවුට්ලට් විතරක්. එතකොට ගමේ ඉන්න හැම මිනිහෙක් ළඟටම අපිට යන්න පුළුවන්. ඉක්මනට පණිවිඩයක් දෙන්න පුළුවන්. අපේ මේවත් එක්ක සනස සමිති සනස බැංකු නැතුව ග්‍රාමීය බැංකු විතරක් තියෙන අර 304 ඇතුලේ 2445ක් පුද්ගල ණය දෙන ග්‍රාමීය බැංකු. ඒ ගමේ මිනිස්සු විසින් සමාජික මුදල් තැන්පත් කර හදාගත්තු බැංකු. මම හිතන්නේ අපේ බැංකු පද්ධතිය ගත්තොත් ලෝකෙ කිසිම මේ වගේ ජාලගත වෙච්ච බැංකු සංඛ්‍යාවක් නැහැ. නැත්නම් අවුට්ලට් සංඛ්‍යාවක් නැහැ. හැබැයි මේක මොන හේතුවකටද දන්නේ අද වෙද්දි අවශ්‍යතාවය සපුරව ගන්නවා අපිට කියලා එතනින් එහාට සෞම්පකාර ව්‍යාපාරේ නැවත අයින් කරනවා. රටේ නායකයෝ සෞම්පකාර ව්‍යාපාරයේ ඇතුලේ බිහිවිච්ච නායකයෝ ගොඩක් ඉන්නවා. අපි ඉදිරියට කතා කරන්න පුළුවන්. කියන්න ඔබතුමා කවුද නම්? ඔව් රටේ නායකයෝ. අපේ මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බෙලියත්ත සෞම්පකාර සමිතියෙන් එන්නේ. සමිතියේ සභාපති. සභාපතිවරයා. එතකොට අපේ හිටපු මෛත්‍රීපාල ජනාධිපතිතුමා පොළොන්නරුවේ එතුමා එන්නේ එප්පාවල සමිතිය. එප්පාවල සමිතිය වාණිජ්‍ය කළමනාකරු එතුමා මම හිතන්නේ ප්‍රසිද්ධ රැස්වීමකට ඒක කිව්වා. ඩී.බී. විජේතුංග මහත්මයා මහනුවරින්. එතකොට අපේ දැන් ඉන්න මේ ආණ්ඩුකාරවරු කෑගල්ල සෞම්පකාර සමිතිය මහිපාල හේරත් ආණ්ඩුකාරතුමා. ප්‍රේමදාස ජනාධිපතිතුමා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙහෙල්ලල් මේ සනස සමිතියේ ඔව් කෙහෙල්වත්තේ සනස සමිතියකින් එන්නේ. ඉතින් හැබැයි අපි කනගාටු වෙනවා එහෙම ආපු නායකයෝ ගොඩ දෙනෙක් මම හිතන්නේ සෞම්පකාරයට සැලකුවේ නැහැ. සෞම්පකාර අමාත්‍යාංශයක් කියලා තිබුණා. සෞම්පකාර වෙළඳ වුණා. දැන් ආපහු සෞම්පකාර නැතුව වෙළඳ අමාත්‍යාංශේ විතරක් දාලා පුංචියට සෞම්පකාර කැල්ල කොහෙදෝ තියෙනවා. ඉතින් මෙච්චර සමාජික සංඛ්‍යාවක් ඉන්න මෙච්චර සමාජිකින්ට සුබ සාධන කටයුතු කරන ඒවා කොච්චර තියෙනවද කියලා හිතා ගන්න බැරි තරම් තියෙනවා. සමුපකාර ව්‍යාපාරයේ නිදන්ගත රෝගයක්ද මුලාමතක වෙන එක. දැන් වීරසිරි මහත්මයාට කවදා හරි මේ රට කරවන තැනට වගේ ගියොත් අමතක වෙයිනේ. ඔව් එහෙම සමහරට අරයලට අමතක වුණාට අපි ඇවිල්ලා තියෙන්නේ නියම සමාජිකත්වයේ මම හිතන්නේ මැද්දෙන් පැන්නේ නැහැ. මම ගමේ කියන්නේ මගේ බිංගිරි ආසනේ හීම්පන්නාව කියන පුංචි ප්‍රාදේශිකේ රුපියල් 100ක සමාජිකයෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරි ආසනේ බිංගිරිය සමිතියේ හීම්පන්නාව කියන ප්‍රාදේශිකේ රුපියල් 100ක සමාජිකයෙක්. මගේ තාත්තා සෞම්පකාර ඉඩමක් පරිත්‍යාග කරනවා. ඒ කඩේ තමයි ඒ කඩේ සමාජිකයෙක් තමයි මම වෙන්නේ. හැබැයි එතකොට අපි මම හිතන හැටියට අපි නියම සෞම්පකාරිකයෝ නියම තැනින් ඇවිල්ලා තියෙන්නේ. නිකනුත් නෙමෙයි සෞම්පකාරයට ඉඩමක් පරිත්‍යාග කරලා. ඒ ආපු ගමන තමයි අද ලක්ෂ 85ක සමාජිකත්වයේ මාව ජාතික සෞම්පකාර මණ්ඩලේ සභාපතිවරයා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අපිට අමතක වෙන්නේ නැති වෙයි කවදාවත්. මේ වගේ පුංචිම තැනක හිටපු මිනිහෙකුට මෙතෙන්ට එන්න පුළුවන් නම් මේක සුවාදීනයි කියන එක 100%ක විශ්වාසයක් තියන්න පුළුවන් අද වෙද්දී.